හායි යාළුවනේ ඔන්න ඉතින් ගොඩදාසින් තමයි වීඩියෝ එකක් ගේන්නේ ඉතින් අද කරන්න යන්නේ ඩේ බ්ලොග් එකක් ඉතින් ගොඩදාසින් දැම්මේ නැති හින්දා අද කරන්න යන්නේ ඉතින් තාත්තත් එක්ක ගෙදර පොඩි වැඩවල් දෙක තුනක් තියෙනවා ඉතින් තාත්තත් එළියට යන්න තිබ්බොත් එළියට යන්න අද පොලේ යන්න තියෙනවා ඉතින් එහෙම ඩේ බ්ලොග් එකක් තමයි ඉතින් කරන්න යන්නේ ඉතින් ගොඩදාසින් වීඩියෝ එකක් දැම්මේ නැහැ පොඩි දෙයක් කියන්න තියෙනවා මගේ YouTube channel එකේ subscriberලා 600 ගන්න තව අඩු 45ක් වගේ 600 ගන්න දැන් 549ක් ඉන්නවා තාම 550 ගහලා නැහැ ඊට පස්සේ ඒක ගහුවට පස්සේ ඉතින් 600 තියෙනවා ළඟදී 1k ගහමු ඉතින් මමත් උත්සාහ කරලා වීඩියෝ දාන්නම් ඉතින් දාන්න එපා ඊළඟ ඉතින් මං අද ඉදා බ්ලොග් ස්ටාර්ට් කරලා පොඩි දෙයක් කියන්න තියෙනවා මම සබ්ස්ක්‍රයිබර්ස් කරන්න ඉතින් ඒක හැමදාම කියනවා නේද මම ඒක හැමදාම කියන්නේ වීඩියෝ එක ඉවර වෙද්දී ඉතින් ඒක ඉතින් අද මුලින්ම මං ඒක කරා ඉතින් එහෙනම් ඉතින් මෙතන ඉඳලා වීඩියෝ ස්ටාර්ට් කරනවා එහෙනම් අපි යමු වීඩියෝ එකට යාළුවනේ අපි අම්මා උදේට බොන්න කිරි ගෙනා මං දවස පටන් ගන්න ඉතින් කිරි එකක් බීලා උන්න කිරි එක මම ඉතින් හැමදාම දවස පටන් ගන්න කිරි එකක් බීලා නේද ඉතින් දැන් කිරි එක තමයි බොන්න යන්නේ එහෙනම් ඉතින් අපි බොමු මම මෙතන ස්ටෑන්ඩ් එකේ තියන්නේ මට නම් ඇහෙනවා නිකන් අපේ පැත්තේ මොනුරු ඉන්නවා ඉතින් මට මොනුරෙක් කෑ ගහන සද්ද ඇහෙනවා ඉතින් මොනුර අපේ වත්තට ආවොත් මම පෙන්නන්නම් අපේ පැත්තේ මොනුරු ඉන්නවා ඊට බිලි ඉවරයි පොඩි දෙයක් කියන්න තියෙනවානේ මම කාමරයක් හැදුවා අපේ ආච්චිගේ කාමරේ මම ඒක අරන් තීන්ත කාලේ ඉතින් මම හැදුවා මම ඒකේ වීඩියෝ එකක් දාන්නම් අද ඉතින් මම මේ වීඩියෝ එක කරද්දී ඉතින් මේ කාමරේ පෙන්නයි ඒකට කම්පියුටර් ගෙනල්ලා පොඩි ස්ටුඩියෝ එකක් වගේ කාමරයක් ඉතින් ඇඳ වල පොල් මේස් ඒවා තියෙන එකේ ඒත් මම නිකන් ස්ටුඩියෝ එකක කම්පියුටර් තියලා ඉතින් හදන්න තාගෙන ඉන්නවා හදනවා කොහොමද ඉතින් මේ කාමරෙත් ඉතින් මේක පෙන්නයි ඉතින් දැන් කීයක බිව්වා දැන් ඉතින් දැන් මොකද කරන්න යන්නේ තාම කට්ටිය නිදි අම්මයි ආච්චි තැන කිටලා ඉන්නේ තාත්තේ එහෙම නිදි දැන් ඉතින් ඔය ඉඳගෙන ඉන්නවා ඉතින් අම්මා එහෙන් වැඩ කරනවා ඉස්සරහට ගොඩක් වීඩියෝ ගෙනේ මම ගෙනේ ඉතින් අපේ අම්මා එහෙන් ඉස්සරහ වැඩ කරනවා අම්මා ඒ කාමරේ ඉතින් මම පෙන්නන්නම් ඉතින් එහෙනම් අපි උදේ කෑමෙන් හම්බෙමු ඔන්න ඉතින් යාළුවනේ මම දැන් උදේට කන්න තමයි යන්නේ අපේ අම්මා උදේට කන්න හදලා තියෙන්නේ සුදු කව්පි තෙම්පරාදු කරලා ඉතින් ඒක තමයි අද ඉතින් මම උදේට කන්න යන්නේ ඉතින් එහෙනම් අපි කමු පොඩි දෙයක් කියන මම දැන් ඉන්නේ මගේ හදපු කාමරේ මම ඒක පෙන්නන්නම්කෝ එහෙනම් කාලේ නුනට පස්සේ කටක් ඕනේද එහෙනම් ඉතින් කාලා හම්බෙමු ඉතින් දැන් මම මගේ කාමරේ ටූ එක තමයි වෙන්නන්න යන්නේ නේද ඉතින් අපි බලමු මෙතන තියෙන ඕන්ටින් ඇඳ ඒ ෂූට් එක කරපු දැන කෑම කන මේ මගුල් ටික තියලා
ෂූට් එක කරපු තැන මගේ පොඩි මේස තියෙනවා. ඔන්න මගේ උපන්දින ෆොටෝ එක තියෙනවා. ෆෑන් එකක් තියෙනවා. අපි ෆෑන් එක දාමු. ෆෑන් එක තියෙනවා. මෙතන YouTube ටිකට් එක තියෙනවා. මෙතන ස්විච් එක තියෙනවා. පාට ගැන කතා කරුවොත් මේ ගාලා තියෙන සුදු මේ ගාලා තියෙන්නේ. දැන් අහන්න එපා නිල් ගෑවි. මම පොඩි වැඩක් කරන තමයි යන්නේ. මම තවත් channel එකක් පටන් ගන්න තමයි යන්නේ. ඉතින් මෙතන තමයි ඉතින් ඒ channel එකේ වීඩියෝ ටික කරන්නේ. මෙතන බඩු ඔක්කොම අයින් කරලා මෙතන තමයි කරන්නේ. ඉතින් channel එක ළඟදීම ගේන්නම්. මගේ blog channel එක 1k ගැහුවට පස්සේ හරිද? ඒ වෙනකන් ඒ channel එක දාන්න YouTube ඉතින් බලමු. දැන් මෙතන තියෙනවා TikTok lite එක. මෙහි ඉඳන් ගත්තේ ගැම්මට ඉතින් වැටෙන්නේ ලයිට් එක තමයි මෙහෙට. මෙතන මගේ අල්මාරිය තියෙනවා. මෙතන මල් ගහක් තියෙනවා. මෙතනත් මල් ගස් දෙකක් තියෙනවා. හරි ඔහොම තමයි ඉතින් මගේ කාමරේ තියෙන්නේ. ඉතින් මොන්නේ දියේකි. නයිස්. මොන්නේ දියේකි ඉතින් ඔහොම තමයි මගේ කාමරේ තියෙන්නේ. ඉන්නකෝ. මෙතන තමයි අරක අයින් කරනවා. මේ තියෙන්නේ ස්ටෑන්ඩ් එක වගේ ඒක අයින් කරලා එතන තමයි කම්පියුටර් දාන්නේ. නැත්තම් මෙතනට දාන්න හිතෙනවා. බලමු ඉතින් මෙතන තමයි අර වැඩේ කරන්න යන ෆෑන් එක තියෙන තැන අයින් කරලා එතන තමයි මේස ගෙනල්ලා කරන්න යන්නේ. ඒක දාම කියන්නේ එහෙම තමයි ඉතින් කරන්න යන්නේ. ඉතින් දැන් අම්මත් එක්ක මම පොඩි ගමනක් යන්න තමයි හදන්නේ. එන්නම් ඉතින් මම ගමන ගිහින් එන්න. ඉතින් යාළුවනි ඉතින් මම අම්මත් එක්ක ගිහින් ආවා. දැන් ඉතින් නිදියන්න තමයි ඉතින් යන්නේ. මේ රෑනයක් දාගෙන දැන් නිදියන්න තමයි යන්නේ. ඇඳේ ඉන්නේ. ඉතින් දැන් නිදියන්න යන්නේ. ඉතින් නිදියලා ඉතින් දවල් කෑමේ හම්බෙමු. එහෙනම් මං නිදි. යාළුවනේ මම පොඩි දෙයක් කරන්න යන්නේ. මං ආසයි අයිස්ක්‍රීම් කන්න. මම අයිස්ක්‍රීම් කන්න තමයි දැන් යන්නේ. මේක භාගයක් කාලා තියෙන්නේ. ඉතින් ගණන් ගන්න එපා මේ. භාගයක් කාලා තියෙන්නේ. අයිස් මේක වෙන්නේ රුපියල් 750. දැන් මේක හැම කඩේකම තියෙනවා. මේ පොඩි එක සාමාන්‍යයෙන් මේ අතත් එක ගන්නකො මේ පොඩි එක මේක ලොකු එකත් 1500 වගේ එනවා. මේක 850යි වෙන්නේ. දැන් හැම කඩේකම මේක ඇති. දන්න හැටි. කඩක් ඕනද? ඉතින් එහෙනම් මම මේක කාලා හම්බෙන්න. ඔන්න ඉතින් යාළුවනේ මං දවට කන්න තමයි යන්නේ. ඉතින් අපේ අම්මා උයලා තියෙන්නේ කෙලවල්ල මාළු ඉන්නවා. කෙලවල්ල මාළුයි කෙස්සෙල් වල පොතු කපලා හීනට ඒ උයලා ඉතින් අද මෙන්න මේක තමයි ඉතින් මේ. දැන් මම බත් කාලා තව රැට අපේ ගෙදර කට්ටියක් එනවා කිව්වා. ඒද දන්නේ එනවා කිව්වා බලමු එහෙනම්. අද තව කෑම ජාති තියෙනවා. මං ගත්තේ මේ දේ විතරයි. මං කන්නේ මේව. මාළු කෑල්ලක් ඕනේ.
කාලා හම්බෙමු. ඔන්න ඉතින් යාළුවනේ බොෂ්යක් දාගෙන ඉතින් හැංගපත හොදගෙන ආවා. ඊට පස්සේ ආවට පස්සේ අම්මා තේ ටිකක් හදලා දුන්නා බොන්න කියලා. කොණ්ඩේ හොඳටම වැඩි. හෙට ඉස්කෝලේ යන්නත් තියෙනවා. කැපුවෙත් නෑ කොණ්ඩේ. පට්ටේට කොණ්ඩේ වැඩි යාළුවනේ මේ. පට්ට මේ බලන්න මේ. ඉන්නටම කොණ්ඩේ වැඩි මං කොණ්ඩේ කැපුවෙත් නෑ. ආයේ කපන්නේ දෙසැම්බර් මාසේ. කොණ්ඩේ වවනවා. දැන් ඉතින් මං තේ ටිකක් බොන්න තමයි යන්නේ. කිරි කෑල්ලක් තියන්න. මාව වැහෙන්නේ. කිරි කෑල්ලයි තේ ටිකක් තියන්න. ඔය දින ෆෝන් එක මගේ කවරේ. ඉතින් දැන් ඉතින් කාමරේ ඉන්නේ ෆෑන් එකක් දාගෙන. යාළුවනේ ළඟදී 1K ගහම ඉතින් 1K ගැවුවට පස්සේ මම අර channel එක හදනවා. ඉතින් මගේ බ්ලොග් channel එක 1K ගැහුවට පස්සේ ඒ වෙනකම් මම channel එක දාන්න. එහෙනම් ඉතින් තේ ටික බීලා හම්බෙමු. ඔන්න ඉතින් මේ බ්ලොග් එක ඉතින් ඉවර කරන්න යන්න පොඩි දෙයක් කියන්න තියෙනවා. මාව සබ් ප්‍රෙස් කරලා නැත්නම් සබ් ප්‍රෙස් කරලා ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. එච්චරයි කියන්න තියෙන ඉතින් මේ වීඩියෝ බැලුවා නම් ඉතින් හොඳයි නම් ලයික් එකක් දාන්න ඉතින් කමන්න. ඔන්න ඉතින් අද මං ගිහින් එන්න මේ යන්නේ බ්ලොග්